ඔබටත් ඔබේ අදහස ප්‍රකාශ කරන්න පුළුවන්ද තව කෙනෙකුට රිද්දන්නේ නැතුව. එහෙම පුළුවන් නම් ඔබට තියෙනවා සුපර් පවර් එකක් කියලා මං කියනවා. අපි අද දවසේ කතා කරන්නේ මෙන්න මේ සුපර් පවර් එක ගැන. මේ ඔබට ඔබ හමුවන සොඳුරු කලාගාරය බ්‍රේන් ස්ටුඩියෝ. මම අර කිව්වා වගේ අපිට ලබා ගන්න පුළුවන් සුපර් පවර් එකක් තමයි අපේ අදහස ප්‍රකාශ කරන ගමන් හැබැයි අපි අනිත් අයට රිද්දන්නෙත් නැහැ. මේ ස්කිල් එක අපි ලබා ගන්නේ කොහොමද? මේ කමියුනිකේෂන් ස්ටයිල් එක මොකක්ද? ඔබට මතක ඇති අපි කතා කළා පැසිව් කමියුනිකේෂන් ස්ටයිල් එක, ඇග්‍රෙසිව් කමියුනිකේෂන් ස්ටයිල් එක, පැසිව් ඇග්‍රෙසිව් කමියුනිකේෂන් ස්ටයිල් එක. අද දවසේ අපි කතා කරන්නේ වඩාත්ම සෞඛ්‍ය සම්පන්න නැත්නම් most healthiest communication style එක අපි අපේ default communication style එක කරගන්න ඕනේ කියලා හිතන්න ඕන මෙන්න මේ assertive communication style එක ගැන. ඉතින් ડોક્ટર චමින්ද වීරසිරිවර්ධන යන අද දවසෙත් අපිත් එක්ක ඉන්නවා. ડોક્ટર මම හිතන්නේ ගොඩක් අය බලාගෙන ඉන්නවා අද දවසේ අපි මේ ගැන කතා කරනකම් කොහොමද අපි මේකට අවතීර්ණ වෙන්නේ? ඔව්. මම හිතනවා අපේක්ෂා අපි අර අන්හෙල්දි නැත්තම් සෞඛ්‍ය සම්පන්න නොවන sannivedana රටාවන් තුනක්ම කතා කරානේ. ඔව්. දැන් ඒතර අපේ ප්‍රේක්ෂකයෝ හිතනවා ඇති දැන් ඉතින් අපි එතකොට කොහොමද කතා කරන්නේ මොකද්ද නිවැරදි ක්‍රමය ඇත්තටම අපිට දැන් කතා කරන්න නැතුව දින්න වෙලා තියෙන්නේ දැන් බලන කෙනා අවුල් වගේ පේනවා ඇති නේද දැන් සමහර වෙලාවට පවුල් පිටින් අවුල් වෙලාද දන්නේ අපිටත් බයිනවත් දන්නේ මේ මහත්තයා මෙහෙමයි නෝනා මෙහෙමයි ළමයි පැසිව් මහත්තයා ඇග්‍රෙසිව් නේද නෑ එහෙම නෙවෙයි අපි හැමෝටම සබඳතා සුහඳව ගෙනියන්න සබඳතා වලින් ප්‍රබෝධය ලබන්න සබඳතාවක් ඇති කර ගැනීමේ පරමාර්ථය අපේ අරමුණු ඉටු කරගන්න ඊටාම නිවැරදි වූ ඊටාම ප්‍රබෝධකාරී වූ සබඳතා ඒ කියන්නේ sannivedana රටාවක් තියෙනවා. ඒක අපි හඳුන්වනවා assertive communication කියලා. මේ assertive communication වල වැදගත්ම දේ තමයි රිදෝ ගන්නෑ. මම රිදිලත් නෑ ඔයා රිදිලත් නෑ. මේක හරිම පහසුයි. ඒ කියන්නේ assertive communication තියන අයත් එක්ක ගනුදෙනුව පහසුයි, ජීවත් වෙන්න පහසුයි, මානසික වශයෙන් සහනයක් තියෙනවා. මානසික වශයෙන් රෝග හැදෙන්න තියෙන සම්භාවිතාවයක් නැහැ. ඵලදායීතාවය ඊටාම වැඩි, ස්ට්‍රෙස් එක සෑහෙන අඩුයි. නිසා අපි ප්‍රාර්ථනා කරන්න ඕන assertive communication style තියෙන පුද්ගලයෝ මට හැමදාම හමු වේවා. උදේ පාන්දර ප්‍රාර්ථනා කරන්න. දැන් උදාහරණයකට හිතන්නකෝ දැන් ඔෆිස් එකක තියෙන්නේ assertive communication. අපි හිතන්නකෝ පාසලක තියෙන්නේ assertive communication. නම් ඒ පාසල තරම් ළමයින්ට ජොලි හිතෙන සන්තෝෂය දැනෙන පාසලක් මම හිතනවා මේ ලෝකේ කොහෙවත් නැති වෙයි. හැබැයි ඇත්තටම අපේක්ෂා ඉතාලම දියුණු රටවල් වල මේවා කරලා තියෙනවා. අනිවාර්යෙන්ම ඒක කරලා තියෙනවා. පොඩි කාලේ ඉඳලා ડોක්ටර් ඒවා පුරුදු කරනවා ඇත්තටම. දැන් බලන්න දැන් ඔය බටහිර රටවල් වල සහ විශේෂයෙන්ම ජපානයේ වගේ රටවල් අපි ආසියාවේ රටක් ගමු බටහිර පැත්තක දාන්නකො දැන් ඔය ස්කැන්ඩිනේවිය රටවල් වල මේවා හරියටම විද්‍යාත්මකව හදාරලා ගුරු පුහුණු වලදී ආයතන සංගමයේ කවුද අපේ රාජ්‍ය නිලධාරීන් පුහුණු කරනකොට ඊළඟට මේ දැන් හිතන්නකෝ කෙනෙක් කට්ටිය රස්සාවට බදව ගන්නකොට මේවා ඒගොල්ලන්ගේ රාජකාරියේ ප්‍රධාන කොටසක් කරනවා. ඒ තමයි කමියුනිකේෂන්. ඔව්. හිතන්නකෝ වෛද්‍යවරු බදව ගන්නකොට මේ කමියුනිකේෂන් කියන එක ප්‍රධාන අංගයක් නේ. දැන් හිතන්නකෝ දැන් වෛද්‍යවරයෙක් කතා කරනකොට රෝගියාට මහා පීඩාවක් දැන් බලන්න අපේ සමහර මහාචාර්යවරු විශේෂඥ වෛද්‍යවරු දැන් කතා කරනකොට ලෙඩුන්ට කොච්චර රිදෙනවද? දැන් මටම ඇවිල්ලා කියලා තියෙනවා අපි මේ සමහර වෙලාවට මනෝවෛද්‍යවරු විශේෂඥ මනෝවෛද්‍යවරු කතා කරන එක අහන් ඉන්න බැරි වෙලා තියෙනවා ලෙඩුන්ට. මම මේ ඇත්ත කතා කරන්න ඕනේ. ඇත්තටම ડોක්ටර් මම හිතන්නේ ඒක තමයි දැන් එහෙම ප්‍රොෆෙෂන් එකකින් අපිට ඇත්තටම තීරණය කරන්න බැරි තත්ත්වයක් තමයි. බැරි තත්ත්වයකට පතේ දැන් උදාහරණයකට හිතන්නකෝ දැන් සමහර කවුන්සලර්ස්ලා ඔව් දැන් මේ වෘත්තියෙන්ම කතා කරගන්න. කතා කරලා තියෙන ඇග්‍රෙසිව්. ඔව්. හරි. දැන් සමහර මේ
දැන් මිනිස්සු අසරණ වෙලා ඉන්න මොකද ඒ සමහරලාට ඒ වෛද්‍යවරයා විතරයි යාට හම්බෙන්න වෙලා තියෙන්නේ වෛද්‍යවරු හිඟයිනේ ඔව් ඒතර ඒ සමහර විශේෂඥ මනෝවෛද්‍යවරු හම්බෙන්න බැලුම් අහන්න හරි දැන් මට මතකයි මේ එක්තරා රෝගියෙක් මට ඔය මං ගිය චැනල් සෙන්ටර් එක කියලා තින්නේ මේ කොහොම හරි අදාළ විශේෂඥ වෛද්‍යවරයා මෙයාට බැනලා හරි එතකොට මේ මිනිස්සයා මට පේන ටිකක් ඇසර්ටිව් එයා හොඳ කමියුනිකේෂන් ස්ටයිල් තියෙන කෙනෙක් මට එතන ඉන්න නර්ස් කෙනෙක් තමයි ඒ සිද්ධිය මට කිව්වේ ඔව් එතකොට මේ මිනිස්සයා කිව්වලු මෙස් මම ආවේ ඔයාගෙන් බැනුම් අහලා බෙහෙත් ගන්න නෙවෙයි කරුණාකරලා මගේ සල්ලි දෙන්න ඕන තරම් ඔයා ජාතිය වෛද්‍යවරු ලංකාවේ ඉන්න එන්න මම ඒ කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න මම මේ ඔයාව හම්බෙන්න ආවේ ටිකක් සන්තෝෂයෙන් කතා කරලා මගේ තියෙන ගැටලුවකට උත්තරයක් හොයාගන්න නැතුව මම මේ ඔයාගෙන් බැනුම් අහන්න මෙතන ආවේ නෑ කියලා කෙලින් අර වෛද්‍යවරයාට කියලා මේ කිව්ව ගමන් ඒ විශේෂඥ වෛද්‍යවරයාට තව තද වෙලා අවුරු තමුසෙමාව කී පාරක් හම්බුණාද කියලා. අරගොල්ලෝ මං 4 පාරක් හම්බුණා. සියලුම සල්ලි දෙන්න කියලා තද වෙලා අර මනුස්සයාට සියලුම සල්ලි ටික දීලා. එම්බඩ අර විශේෂඥ මේ මනෝවෛද්‍යවරයෙක් කියලා ඇග්‍රෙසිව් කමියුනිකේෂන් ස්ටයිල් තමයි මේ කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ අය අපි අතර ඉන්නේ. දැනුම තුලින් පොතපතේ දැනුම තුලින් නෙමෙයි නේද ડોක්ටර් ගන්න බෑ. දැන් උදාහරණයක් කියලා දැන් වෙන රටවල් වල රෝගියෙකුට බැනලා බලන්න. අපි ස්පිතාලවල කොච්චර ලෙඩු බැනුවා යනවද? කොච්චර එතික්ස් වලට ගත්තා. එතික්ස් වලට කරු දැන් වෙන රටවල් වල බැනලා වුණොත් නඩු දානවා. ඔව් අනිවාර්යයෙන්. නඩු දානවා. ඒ කියන්නේ කැන්සර් හිත රිදවීම සම්බන්ධයෙන්. ඔව්. හිත රිදවීම සම්බන්ධයෙන් හරි කන්සර්න් එකක් මේ දියුණු රටක. ඒ කියන්නේ අර අපි කියනවානේ මේ සෝෂල් ස්ටෑන්ඩඩ් සමාජ සංවර්ධනයේ තියෙන ප්‍රධාන ගති ලක්ෂණයක් තමයි මම ඔයාගේ හිත රිද්දන්න නැතුව මගේ ජීවත් වීමේ ධාරිතාවය කියන එක. ඒ කියන්නේ මට පුළුවන් වෙන්න ඕනේ මාගේ සහෝදර මිනිස්යන්ගේ හිත නොරිදා ජීවත් වෙන්න. දැන් මේක ධර්මයටත් එකගයි. ක්‍රිස්තියානි ආගමටත් එකගයි. මුස්ලිම් ආගමටත් එකගයි. සාහිත්‍යයට එකගයි. නේ? නිකන් අර විශ්ව ධර්මතාව. ඒ නිසා මිනිස්සෙක් නම් ඔබේ පරම හැකියාව තමයි අන් අයගේ හිත නොරිදා ජීවත් වීමේ ධාරිතාවය. ඒ ධාරිතාවයේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන රටාව තමයි අපි කියන්නේ assertive communication කියලා. අර තුනෙන්ම හිත රිදෙනවනේ. නේ? දැන් පැසිව් ගත්තොත් මගේ හිත රිදෙනවා අනිත් අයට කොහොම වෙතත්. ඇග්‍රෙසිව් වල මට කොහොම වෙතත් අන් අයගේ හිත දැඩි ලෙස රිදෙනවා. පැසිව් අග්‍රෙසිව් ගත්තා මගේ හිතත් රිදෙලා අනිත් අය හිත රිදෙලා අච්චාරුවක් වෙලා. නේ? හැබැයි මගේ හිතත් රිදෙන්නේ නැතුව අන් අයගේ හිතත් රිදවන්නේ නැතුව අපේ sannivedana රටාව අපි හඳුනා ගන්නවා assertive communication කියලා. අන්න ඒක ගැන තමයි අද අපේ focus එක. අපි කතා කරමු නේද ડોක්ටර් කොහොමද මේක අපි එහෙනම් දැන් මෙතන තියෙන ලක්ෂණ තමයි අපේක්ෂා මම කතා කරනකොට ඔයාගේ අයිතිවාසිකම් ඔයාගේ චිත්ත ස්වභාවය ඔයා හිතන පතන විදිහ ගැන මට ලොකු ගෞරවයක් තියෙනවා. ඔයා ගැන මට අභිමානයක් තියෙනවා. ඒ හැම දෙයක්ම කන්සිඩර් කරලා තමයි මම මගේ කටින් වචන ගන්නේ. හරි. ඒ නිසා මම ඔයාගේ පුද්ගලිකත්වයට හානි කරන්නේ නැතුව, ඔයාගේ සිත රිදවීමක් කරන්නේ නැතුව, ඔයාගේ පුද්ගලිකත්වයට පහර දෙන්නේ නැතුව, ඔයාගේ අයිතිවාසිකම් කඩන්නේ නැතුව තමයි මම හැම වෙලෙම මේ sannivedanaya කරන්නේ. මම හරි පරිස්සම් ඔයාට සිද්ධ වෙන හිංසනයක. ඒ ගැන මම කන්සර්න්. දැන් ඇග්‍රෙසිව් කමියුනිකේෂන් එක කන්සර්න් නෑ. දැන් අතරම දැන් ඔය ඔකේ පැටලෙලා තියෙන පැසිව් ඇග්‍රෙෂන් අය අන්න අය ගැන කන්සර්න් නේ. හැබැයි පුද්ගලයා දුක් විඳිනවනේ මෙතන. නැත්තම් පැසිව් ඇග්‍රෙසිව් කමියුනිකේෂන් මේ හොඳයි එන්නේ බාහිරින් බැලුවාම කතා කරනකොට. හැබැයි ප්‍රශ්න අපේක්ෂා එයා පුදුම වේදනාකාරී ජීවිතයක ඉඳන්නේ අන්න අය සතුටු කරන්නේ. දැන් assertive communication වල passive එකයි. passive එකයි. එතකොට දැන් assertive communication වල මමත් සතුටින් ඉඳගෙන ඔයාවත් සතුටු කරන විදිහේ sannivedana රටාවක් තමයි මම පවත්තා. ඒකයි මේකේ තියෙන ලස්සනම දේ. සතුටු කරනවා කෙසේ වෙතත් රිදවීමක් නෑ. සතුට කියන එක නෑ හරියම හැටෙනවා රිදෙන්නේ නෑ. හරි. ඒ නිසා අපේක්ෂා මේකේ ලක්ෂණ ගත්තාම
මේ ඇසර්ටිව් කමියුනිකේෂන් කෙනෙක් ගාව තියෙනකොට ලක්ෂණ තියෙනවා. දැන් මම උදාහරණයක් ගත්තොත් ඔන්න පැහැදිලි සහ ඍජු බව කියන කාරණාව. දැන් ඒගොල්ලෝ කෙලින් කියනවා. දැන් උදාහරණයක් කියලා දැන් අපිටම ඇසර්ටිව් කමියුනිකේෂන් තියෙන නෝන කෙනෙක්. ඔව්. කියනවා මහත්තයා මේ මට තනියෙන් ටිකක් වැඩ කරගන්න අමාරුයි. ඔව්. ඔයාටත් ගොඩක් වැඩ තියෙන බව මට තේරෙනවා. ඔව්. ඔයාට ක්‍රමයක් තියෙද මොකක් හරි ක්‍රමයක් දාලා මගේ වැඩ ටිකට උදව්වක් කරන්න. කල්ල පුළුවන්ද මට උදව්වක් කරන්න. පැහැදිලි තේරෙනවනේ මේ කිව්වේ මොකක්ද කියලා. අපි සාමාන්‍ය කෙනෙකුට නෙමෙයි. ඔන්න මම තමයි මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ, අරක වැඩක් කරන්න ඕනේ. මේ ගෙදර වැඩක් කරන්න ඕනේ. මේ ගෙදර ඉන්න එකම අතපය තියෙන යමිනිය මන්ද. මං විතරද වහලා මේ ගෙදර නේ. ඕනේ කියන්නේ. හරි. ඒක තමයි එතන තියෙන වැදගත් දේ. එතකොට පැහැදිලිව ඍජුව තේරෙන්න කියලා. දැන් වෙන දේවල් කියන්නේ අපි එතන දැන් උදාහරණයක් කියලා මේ ගෙදර ඉන්න අය අනිත් අයත් මේ ගෙදර ඉන්නවා කියලා හිතුවොත් හොඳයි. වහලෙක් වගේ මං හැමෝගෙම වැඩ කරන්න වෙලා තියෙන්නේ. මේ ගෙදර ඉන්න අයගේ අතපය නෑ වගේ ඉන්නේ. අන්න කියලා කතාව. හරි. දැන් ඊළඟ දේ තමයි රෙස්පෙක්ට්. මං හැම වෙලේම කමියුනිකේෂන් එක කරනකොට ගෞරවයක් ඇතුවයි කතා කරන්නේ. එතකොට දැන් මෙතන මේ ගෞරවය කියන කාරණාව කියන්නේ අනිත් කෙනාගේ හැඟීම් දැනීම් වලට හානි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මට. ඒ කියන්නේ මට දැන් මම ඔයාට දෙයක් කියනකොට මගේ ફોකස් එකක් නෙමෙයි ඔයාට රිදෝනේ. ඒතර ගෞරවය කියන්නේ ඔයාට රිද්දන්න නැති වෙන්න පරිස්සම් වෙවි මම සංනිවේදනය කරන් යන එක. දැන් හිතන්නකෝ අපි මීටිමක් හැන්ඩල් කරනවා කියලා. ඒතර මගේ අදහස් වලට විරුද්ධයි කියන්නකෝ ඔයා. දැන් ඔයාට මම පර්සනලි කැමති නෑ කියන්නකෝ. හරිද? ඔව්. හැබැයි මම හරි පරිස්සම් වෙන්න ඕනේ ඔයාට රිද්දන්න නැතුව මගේ මතය කියන්න. ඔව්. දැන් සමහර අය ඔය මීටින් හැන්ඩල් කරනකොට මම හොඳට දැකලා තියෙන අපේක්ෂා පොඩක් කොනිට තමයි කියන්නේ. ඒ කියන්නේ දැන් මෙතන අර මතේ කියනට අර කිව්ව මතයකට ගහන්න ඕනේ. ඔව් චුට්ටක් රිද්දලා කියන්න ඕනේ. ඒතර ඇසර්ටිව් එකේදී රෙස්පෙක්ට්. දැන් උදාහරණයක් මේ මහත්තයා කිව්ව එක හරිය වටිනවා. දැන් මෙයාගේ අදහස මාර හොඳයි මෙයා. හැබැයි ඒකට මෙන්න මේ වගේ කෑල්ලක් ඇඩ් කළොත් එහෙම මට හිතෙනවා තවත් හොඳ වෙන්නේ නැද්ද? අනිවාර්යයෙන්. හරි. නැත්තම් ඔය සමහර අය කියනවා ප්‍රායෝගිකව කරන්න බෑ. ඒක මේ ලොකු පඬිතකම් උපාධි තිබුණාට ඕව ප්‍රැක්ටිස් කරන්න බෑ. එහෙමනේ කියන්නේ. ඔව්. අන්න එහෙම නෙමෙයි. දැන් මේ නෝනා කිව්ව එක හරි වටින අදහසක්. එතනින් පටන් ගන්න එක රෙස්පෙක්ට් කියන්නේ. කියන්නේ ඔයා කියන හැම දෙයකම දැන් හිතන්නකෝ දරුවෙක් කිව්ව අදහස. ඔව්. දැන් මේ ඇසර්ටිව් කමියුනිකේෂන් හිතන්නකෝ දැන් ගෙදර අම්මයි තාත්තයි ඉඳගෙන මේ බාත්රූම් එකක් හදන්න ලෑස්ති කළා. දරුවා එකපාරට ඇවිල්ලා කියනවා මේ තාත්තේ මේ කොමඩ් එක අපි මෙතන දාමුද කියලා. මෙත් දන්න කොමඩ් යන්න මෙතන. කියලා පොඩි එකාගේ ගෞරවයට ගහනවා. ඒ කියන්නේ ළමයා හරි අභිමාණයෙන් මේක කිව්වේ. ඔව්. ඒතර හිතන්නකෝ දැන් මේ අම්මලා තාත්තලා එකතු වෙලා ඒකට වැලිඩිටි එකක් දෙන්න. පුතා කියන තැනත් හොඳයි. ජෝක් අදහස. ඒකට පුතා උතෙන්ද දැම්මහම අර අපේ මේ සින්ක් එක පොඩ්ඩක් ඩිස්ටර්බ් වෙනව නේද? පුතාට ඒක හිතුන්නේ නැද්ද? ඇත්තනේ තාත්තේ. අනිබාන් ඇසර්ටිව් කමියුනිකේෂන්. දන්න කොමටයි කිරිල් ගිහලා පාඩම් කරගන්නවා පන් ලොකු අයගේ වට කට දාන්න එනවා. පඬිතයා. එහෙම කියනවානේ. අන්න ඒකනේ වැඩි. එහෙම බෑ. ඒ නිසා අපි හැම වෙලේම ගෙදරක කතා කරනකොට පාසලක කතා කරනකොට දැන් හිතන්නකො ගුරුවරු විදුහල්පතිවරු හැම වෙලේම අනිකාගේ ගෞරවය ගැන හරි කන්සර්න් කරගෙන ඕනේ කතා කරන්නේ. දැන් මහත්තයා නෝනායි කතා කරනකොට හැම වෙලේම නෝනාගේ ගෞරවය ගැන හරි කන්සර්න් වෙන්න ඕනේ කතා කරනකොට. අපි හැමෝම අන්‍යෝන්‍ය විදිහට ඒක කරන්න ඕනේ. ඔව්. ඒ කියන්නේ හැම වෙලේම අපි කමියුනිකේට් කරනකොට අනිකාගේ ගෞරවයට කන්සර්න් නම්. ඔව්. හරිම ජොලි මේ ජීවිත. අනිවාර්යයෙන්. දැන් අපේ මනුෂ්‍ය දැන් ඒ කියන්නේ අපි ඒකයි මම හැම වෙලේම ඩෙස්මන්ඩ් මොරිස් මට මතක් කියන්නේ ඩෙස්මන්ඩ් මොරිස් කියන්නේ ඕවා කරන්න නම් අර වඳුරු ගතිය අරපන් කියලා. මේ තාම පරණ වඳුරම තමයි කියලා. ඒකද අපි මෙහෙම කතා කරාට අපේක්ෂා මේක මේ සාමාන්‍ය මිනිස්සුෙකුට කරගන්න ලේසි නෑ. මොකද අර වඳුරාගේ ප්ලැට්ෆෝම් එකනේ මොලේ තියෙන්නේ තාම.
ඒතර වඳුරට මේවා කරන්න ලේසි නෑ. අනිත් එක ડોක්ටර් එහෙම සපෝටිව් සිස්ටම් එකකුත් තිබිලත් නැහැනේ පොඩි කාලේ ඉඳලා. පොඩි කාලේ ඉඳලා. ඉතින් බලන්න ඒනොට දැන් වෙන රටවල් මේව පොඩි කාලේ ඉඳලා ප්ලෑන් හදලා මොන්ටිසෝරි ඉඳලා ට්‍රේන් කරලා දැන් ඊට අදාළ අභ්‍යාස හදලා ඔය ජපානයේ වගේ රටවල් ගත්තාම මේව හරි ලස්සනට කරනවා. අනිවාර්යයෙන්. දැන් ඒකනේ මිනිස්සු ගිහලා ඔය සහනෙන් ඉන්නේ. දැන් ඔය ඕස්ට්‍රේලියාවේ අර එහෙම යන්නේ ඇයි? දැන් බලන්නකො රටක් හැටියට ගමු අපි. ඔව්. අපේ රට කොච්චර ලස්සනයි. ඔව්. ඈ බලන්නකො වනාන්තර ටික. නිකන් ඔය මේ බලංගොඩ පැත්තෙන් ගිහිල්ලා අර මේ කොහේ හරි මේ පොළොන්නරු පැත්තෙන් එළියට එන්නකො. නව ශ්‍රීලන්තයේද එංගලන්තයේද ඔය ඔක්කොම ලක්ෂණ ටික ඕක ඇතුලේ තියෙනවා. ඇති දුගුණාමලේ පැත්තට ගියාම සියලුම අරාබි ලක්ෂණ ඔක්කොම තියෙනවා. ඈ ඉතින් කොච්චර ලස්සන රටකද මේ අපි ඉන්නේ. හැබැයි ඇයි මිනිසුන්ට මේක එපා වෙන්නේ? මෙන්න මේ sannivedanaye ලොකු ගැටලුවක් තියෙනවානේ. ඉස්පිරිතාලට ගියාම බයිනවා. බස් එකේ නැග්ගාම කොන්දොස්තර මහත්තයා බයිනවා. පාරේ යනකොට එතන බයිනවා. පොඩි වැරද්දක් වුණාම ඉස්කෝලේ පුදුම බැනිල්ලක් බයිනවා. දැන් ඔයා බලන්න අද දවස කී පාරක් බැනුම් අහලා තින්නේ මේ සාමාන්‍ය මිනිස්සු. ඔව්. ඈ ඔෆිස් වල ගියාම පුදුම බැනිලි බයිනවා. ටාගට් කවර් කරේ නැහැ කියලා බයිනවා. ඒතර හරි ඒ කියන්නේ අපේ රටේ තියෙන ලොකුම කල්චර් එක තමයි බයිනවා. පාර්ලිමේන්තුවේ බයි. ටෙලිනාට්‍ය බැලුවොත් බයිනෝ පල්ලු යන්න. මම ડોක්ටර් අපේ රටේ විතර නෙමෙයි මේක මේ සවුත් ඒෂියන් කන්ට්‍රීස් වල නේද ડોක්ටර්? හරි පීඩිතයි මිනිස්සු. හරි පීඩිතයි. හැබැයි මට හිතෙනවා ඊට වඩා දැන් මේ වගේ දැනුවත් භාවයක් නැති ඒකත් එක්ක අවේයනස් එක නැති එක এডুকেෂන් සිස්ටම්. දැන් හිතන්නකෝ දැන් අපි කවුරුවත් දන්නේ නැහැ නේ මෙහෙම කමියුනිකේෂන් ස්ටයිල් එකක් තියෙනවා කියලා හැමෝටම සතුටින් ඉන්න පුළුවන්. ඔව්. දැන් එහෙම එකක් තියෙනවා නම් ඒකට ප්‍රැක්ටිස් එකක් දන්නේ නැත්තම් දැන් උදාහරණයක් විදිහට අපි හිතන්නකෝ අපි එක වසර දෙක වසර ඉඳලා මේක හදනවා නම් අපි ළමයි අන්න ඒකයි නේ ડોක්ටර් පාසල් අධ්‍යාපනයේට මේව එකතු වෙන්න ඕනේ දේවල්. ඒතකොට ටීචර් පටන් ගන්නවා නම් ඇසර්ටිව් කමියුනිකේෂන් නේද? හරි. ඔන්න ඊළඟ අදහස තමයි නිවැරදි භාෂාව සහ බොඩි ලැන්ග්වේජ්. අපි බොඩි ලැන්ග්වේජ් ගැන වැඩසටහනක් කරානේ අපි. ඒතර මෙතන තියෙනවා මේ නිවැරදි භාෂාව. කියන්නේ වචන. ඒ වචන රිද්දන්නේ නැහැ ඒවා. ඒ ශාරීරික ඉරියව් ඇස් යන විදිහ, ඒ ටෝන් එක, ඒ උස් පහත් කරන විදිහ, ඒ භාෂාවේ බොඩි ලැන්ග්වේජ් එක හැම වෙලේම පරිස්සම් වෙනවා අනිකට රිදවන්නේ නැති එක මිනිමයිස් කරන්න. අවම කරන්න. ඒ කියන්නේ රිදෙන්න පුළුවන් නේ යම් ප්‍රමාණයක්. අනිවාර්යයෙන් ඒක. හරිද? දැන් උදාහරණයක් මීටර් එක පොඩි පොඩි රිදවීම් වෙන්න පුළුවන්. හැබැයි ඒක හිතාමතා රිද්දන්නේ නැහැ නේ අපි. ඔව්. නේ. ඔව්. අන්න ඒක තමයි එතන තියෙන ඊළඟ වැඩේ. ඊළඟට හැම වෙලේම අර මම කියන එක. ඔය ඔකුල අහලා ඇති මම් පොර න්‍යාය කියලා සාමාන්‍යයෙන් කියන්නේ. ඊගෝ එක. මම පොර න්‍යාය කියලා ඔකොල්ලෝ කියනවා ගමේ ඔකට. ඒ හැම වෙලේම මම තමයි දන්නේ. මම තමයි ඒක කරන්නේ. මම තමයි එයා අඳුරන්නේ. මං දන්නේ ඔය හැමතැනම ඉන්නවා. self center. ඒක එහෙම නෙමෙයි. මෙතන ඉන්නේ අපි. දැන් අපි මේ ගැන කොහොමද හිතන්නේ? මට හිතෙන්නේ අපි මෙහෙම හිතුවොත් හොඳ නැද්ද? අන්න එහෙම හැම වෙලේම මේ අනිකාට ඒ කියන්නේ අපි කියන වචනේ තමයි යාගේ බහුතරයක් ඉන්නේ. මම එනවනම් හැම වෙලේම අන්න නාසි. ඔය හැම වෙලේම මම කී වැඩි කියවිනව නම් පොඩි නාසි පෞරුෂයක් කී. මං තමයි ඒක කරේ ටීම් එක කරලා නේද? මං තමයි ඔය මිනිස්සුම ඉන්නේ මං කරපු දේවල් ඉන්න. අර ගොල්ලෝ දැන් ලොකු ටීනේට මං තමයි ඔය පොඩි කාලේ ඔය ළමයාව හැදුවේ. මං තමයි ඔය උදේන ඔය මිනිහට ඉඩම අරන් දුන්නේ. මං තමයි ඔය මිනිහට උතන ඉඩමක් තියෙනවා කියලා කිව්වේ. මං තමයි ඔය රස්සාවට දාන්න උදව් කළේ. ඔන්නෝම අර මම් කියන සෙට් එකක් ඉන්න මම කියන්නේ. ඔව්. කියන ඔයා හොඳට නිරීක්ෂණය ඔය මම කියන එක හැම වෙලේම කතා කරන අයගෙත් විශාල ප්‍රශ්න තියෙනවා. අපි. ඔව්. අපි කියන වචනේ තමයි වැදගත්තේ. එතකොට දැන් මට දවසක් කියනවා මේ දැන් ගොඩක් අය කියනවා මේ අපේ නෝනා කියලා. ඒක එන ප්‍රශ්නයක් නේ. දැන් මගේ නෝනා කියන්නේ අපේ නෝනා කියලා. නැත්නම් ඉතින් මට නම් වෙන්නේ ඒකේ වැරද්දක් නැහැ කියලා. ඒ කියන්නේ අපේ නෝනා කියන්නේ කල්චර් එකෙන් දෙයක් නේද? ඇතුවේ සමහර අය මේ මගේ නෝනා කියන්න ඕනේ. ඉතින් අපේ නෝනා. දැන් අපි සාමාන්‍ය මිනිස්සු කියන අපේ නෝනා. අපේ හාමුදුරුවෝ. අපේ කියන්නේ ඉතින් දැන් අපේ ඇවිල්ලා අපේ කල්චර් කියන එකනේ. දැන් මේ දැන් අපේක්ෂා හන්ද කපුගේ මහත්තයා ලස්සන සින්දුවක් කියනවානේ. මොකද්ද මේ ගීතේ? සබඳ අපි කඳුන් නොවෙමු උනුන් පරයා නොයන සුනිලදිය දහර වෙමු එකම ගඟකට වැටෙන.
එතකොට මේ සාමූහිකත්වයේ ගොඩනැගීම කියන කාරණාවනේ මේ ප්‍රොමෝට් කරන්නේ මේ ගීතය හරහා. ඔව්. ඒ කියන්නේ මම නෙමෙයි අපි. එතකොට අපි සංස්කෘතිකව අපි තමයි හැමතැනම හිටියේ. ඒ නිසා අපේ හාමුදුරුවෝ, අපේ අම්මා, අපේ තාත්තා එහෙම න්යාවි. නමුත් මේ උතන ඔය බටහිර මතවාදයක් තමයි මම. එතන මගේ දැන් ඒතකොට අපි කිව්වේ අපේ පවුල. ඔය පොල් ගමේ අපේ පවුල කියලානේ හැඳින්වුවේ අපේ පවුල, අපේ නෝනා කිව්වා. ඒ නිසා මෙතන අපි assertive communication වල අනිවාර්යෙන් මේ අපි කියන concept එක තමයි ඉස්සරහට දාන්න මේ මම කියන එක නා පස්සට යනවා. හරි. ඊළඟට මේ ඊළඟ කතාව තමයි මේකත් එක්ක එන්නේ මේ දැන් කෙලින් කියනවා, ඍජුව කියනවා, ගරු කරනවා. ඊළඟ දේ තමයි දැන් උතන තියෙනවා assertive rights කියලා. දැන් ඉතින් හිතන්නකෝ ඔයාට ගෞරවණීය ලෙස සැලකිලි ලැබීමට අයිතියක් තියෙනවා. එතකොට ඊළඟ වැඩේ තමයි මේ assertive rights කියලා තියෙනවා. කියන්නේ දැන් මම පිළිගන්නවා මට දෙයක් ප්‍රතික්ෂේප කරන්න අයිතියක් තියෙනවා කියලා. මං හිතනවා මට අර ගෙදරකට ගිහිල්ලා මෙන්න මේ ෆොටෝ ඉඳ ගන්න පුළුවන් කියලා. මම හිතනවා මට අවශ්‍ය දෙයක් කෙනෙක්ගෙන් අහන්න මට අයිතියක් තියෙනවා. දැන් හිතන්නකෝ අපේක්ෂා ඔයා මගෙන් අහනවා ඔයාගේ ගෙදර ආපු වෙලාවක ડોක්ටර් ඔයා කෑවද කියලා. ඔව්. එතකොට මම පැසිව් නම් මම කියනවා කාලාවේ ඔයා කරදර වෙන්න එපා මේ වෙලාවේ හරි අමාරුයිනේ. නේද? ඔව්. එහෙම කියන. හැබැයි මම ඇසර්ටිව් නා. මම කෙලින්ම කියන අපේක්ෂාවට කණ්ඩ හිතුණා. හැබැයි මට කණ්ඩ තැනක් හම්බුන්නේ නැහැ. ඉතින් ඔයාගේ ගෙදර කරදරයක් නැත්තම් මොනවා හරි තියෙනවා නම් මට දෙන්න. ඔව්. අපි කමු කියලා. දැන් එතකොට මම ජෙනුවින්ලි ඒක ඔයාලට කියනවා. අනිවාර්යයෙන්. එතකොට මම හිතන්නේ පෞද්ගලිකව මට මගේ අවශ්‍යතාවය කියන්න මට අයිතියක් තියෙනවා. ඔයාට කණ්ඩ දෙන්න නැත්තම් ડોක්ටර් අපේ ගෙදර කෑම ඉවරයි කියලා ඔයා කියනවා. ඔව්. එතකොට මම පිළිගන්නවා අනිත් පැත්තට ඔයාට ඒක නෑ කියන්නත් අයිතියක් තියෙනවා. දැන් මං හිතන්නේ නැහැ අපේක්ෂා මට කණ්ඩ දුන්නේ. ඔව්. මාර මේ ලෝභ ගෑනුවෙක් ඉන්නේ මෙයා. එහෙම කියන්නේ නැහැ නේද? ඒතර මමත් පිළිගන්නවා ඔයාට අයිතියක් තියෙනවා බෑ කියන්න. හිතන්නකො මං එකපාරට ඔයාගෙන් ඇවිල්ලා ලක්ෂයක් ඉල්ලනවා. හරි. දැන් ඇත්තටම ඔයාට ලක්ෂයක් තියෙනවා. ඒක දෙන්න විදියක් නැහැ ඔයා වෙන වැඩකට. එතකොට මට කියනවා ડોක්ටර් මේ ලක්ෂයක් දෙන්න නම් විදියක් නෑ අද. මේ කනගාටුයි මට තිබුණා නම් මම දෙනවා කියලා. ඔව්. හරි. මේක මේ වැඩේකට මම යොදලා කළා තියෙනවා කියලා. ඔය පැසිව් නම් මේ ලක්ෂ දුන්නේ නැත්නම් ડોක්ටර් මොනවා හිතයි දන්නේ මාළුව බෑ කියලා ඔයා කටු කාගෙන මට ලක්ෂ දෙනවා. ඔව්. දීලා මන් දෙන්නෙත් නෑ. ඊට ඔයා කටු කකා ඉන්නවා. හැබැයි මම පිළිගන්න ඕන නේද මේ අපේක්ෂට බෑ කියන අයිතියක් තියෙනවා කියලා. ඒතර ඔයා මට බෑ ඒතර මට ඔයා බෑ කිව්ව කියලා මං වත් එක තරහ වෙනවද? නෑනේ. ඔව්. තරහ වෙන්නේ නෑ මම. ඒ තමයි assertiveness. ඒක අවබෝධය තියෙනවා. ඒතර මං හිතනවා ඔයාට තිබුණේ ඔයා මට දුන්නේ නෑ. සමහරවිට තිබුණා නම් මට දෙයි. ඔව්. හැබැයි ඒ ඕන මිනිහෙකුට අයිතියක් තියෙනවා තමන් ගාව තියෙන එක දෙන්නත් නොදෙන්නත්. ඒක ඉතින් ඒකට ඔයාගේ මගේ රිලේෂන්ෂිප් එකට ඒක බලපෑමක් වෙන්න බෑ. ඒක මම බැඳිලා නැහැ නේ ඔයාට ලක්ෂයක් දෙන්න කියලා නීතිය අනුකූලව. නේ? ඔව්. ඔයාට හිතුනොත් මට දෙන්න පුළුවන්. දැන් ඔය මේ අපේ මාමා කෙනෙක් මට කිව්වා දැන් දවසක් එයා තායිලන්තේ මේ වියට්නාමේ ඉන්න කාලේ වෙඩින් එකකට යනවා. ඒතර වෙඩින් එකට යනකොට දැන් එහෙ වෙඩින් එකට යන්නේ මූඩ් එකක් આવුත් විතරයි. මොකද්ද? මූඩ් එකක්. මූඩ් එකක්. මූඩ් එකක් આવුත් එනවා. දැන් එතන මෙයාගේ බොස් උදේ කිව්වලු අපි දෙන්නම මගේ වාහනේ යන් කියලා. අවසානකොට කියනවලු මට මුඩින් දෙන්න මූඩ් එකක් නැහැ. ඔයා ගිහින් ඉන්න කියලා. ඒ කියන්නේ දැන් මේ ඔෆිස් එකේ ලීඩින්ග්ම බොස්ලා දෙන්නේ. ඔව්. දැන් ඒගොල්ලන්ගේ ඔෆිස් එකේ ගර්ල් කෙනෙක්ගේ වෙඩින් එක. දැන් ඒතර අපේ රටේ බලාපොරොත්තු වෙමින් ඉන්නේ සර් ඒ කියලා. ඔව් අනිවාර්යයෙන්. එතකොට ඒ වියට්නාම් කල්චර් එකේ තියෙන්නේ මූඩ් එකක් තිබුණොත් අපි යනවා. දැන් හිතන්නකෝ ඔයා මට වෙඩින් එකට ඉන්වයිට් කළා. එන්නේ නැහැ ડોක්ටර්. මම එන්නේ. ඔව්. ඒතර මම ඔයාට පහවදාගෙන මට මේ මූඩ් එකක් තිබුණේ නෙන්න. ඒතර ඔයා ඒක ඇක්සෙප්ටඩ්. ඔව්. බලන්න කොච්චර මේ රිලැක්ස් කන්ට්‍රීස්ද කියලා. දැන් අපේ රටේ තියෙන ලකුණු දාගන්න. ගියේ නැත්තම් හරිනේ. නිසා අපි හරි වේදනාකාරී ජීවිත ගත කරන්නේ. අපි හැම වෙලේම අනිත් අය පිනවන්නනේ අපේ දුගතිය. වැඩිපුර ඒ විදිහට අපේ වය වෙලා තියෙන්නේ. ඒතර මම ඔයාගේ වෙඩින් එකට යන පුදුම අකමැත්තෙක්.
අන්න ඒක නෙමෙයි assertiveness කියන්නේ. assertiveness කියන්නේ මට අයිතියක් තියෙනවා බෑ කියන්න, නෑ කියන්න, මගේ මතේ ඉන්න, මගේ මතේ ප්‍රතික්ෂේප කරන්න, ඔයා කියන එක ප්‍රතික්ෂේප කරන්න. ඒක හැමතිස්සෙමත් නෙමෙයි නේද? නෙමෙයි. ඒක මම පිළිගන්නවා. නමුත් අපේ පෞරුෂය assertive කියන්නේ එහෙම එකක්. ඒතර මගේ අයිතීන් මට තිබෙන බව අවare වුණාට පස්සේ තමයි මේ assertive communication කරන්න ලේසි. මොකද නැත්නම් අපිට මම අර විදියට කිව්වේ ඩොක්ටර් නැත්නම් හැම වෙලේම මට අයිතියක් තියෙනවා මං එතකොට ආයිමත් අර මං ඉස්සරහට දැමීම වගේ නෑ ඒවට දැන් ඒක හරි නමුත් ඉතින් හිතන්නකෝ දැන් මම පිළිගන්නවනේ මට බෑ කියන අයිතියක් තියෙනවා කියලා. ඔව්. දැමුත් මගේ ඔළුවේ තිබුණොත් බෑ කියන මට අයිතියක් නෑ. හා කියන්න ඕන කියලා. ඔව් එහෙම එකක් නෙමෙයි. එහෙම එකක් නෙමෙයි. ආන්න ඒකයි මම මේ කියන්නේ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ඔයාගේ ගෙදරට ආවහම මං ඔයාගේ ගෙදර පුටුවක ඉඳ ගන්නවා. ඔව්. මං හිතනවා මට ඒ පුටුවේ ඉඳ ගන්න අයිතියක් තියෙනවා සහ ඒකේ හානියක් නෑ කියලා. ඔව්. දැන් බලන්න සමහර අය ඇවිල්ලා ඉඳගන්නෙම නේද? 10 පාරක් කියන්න ඕනේ. තේරුණාද? එසා මට හිතෙන්නේ අපේක්ෂා මේ assertive communication සහ මේ assertive rights ගැන ඊට වඩා මිනිස්සු දැනගන්න ඕනේ. ඊට වඩා මේ ගැන කතා කරන්න ඕනේ. හරි ඒ නිසා මම හිතනවා අපේ කාලේ ඉක්මනට ගිහිල්ලා තියෙනවා. ඔව්. ඒ අපි මේ තව ඉදිරියට මේ ගැන තව ටිකක් ගැඹුරින් සාකච්ඡා කරමු කියලා අදට මේ වැඩේ අද මෙතනින් ටිකක් අවසන් කරන්න බලමු කියලා. ඩොක්ටර් අපි මතක් කරමු නේද අපි අර මතක් කළා ඇත්තටම මේ assertive communication style එක ගැන කතා කරනකොට අපි මේ ප්‍රෝග්‍රෑම් එකේදී මේ වැඩසටහනට අපි මතක් කරනවා කියලා කිව්වා passive communication style එක අපිට මොන අවස්ථාවලදීද යම් අවස්ථාවලදී අපිට උපකාරී වෙන ඒ වගේම aggressive communication style එක අපිට යම් අවස්ථාවලදී උදව් වෙන්න පුළුවන් කියලා මේ මම මතක් කරන්නද ඩොක්ටර්? ඔව්. ඇත්තටම මේ පැසිව් කමියුනිකේෂන් ස්ටයිල් එක ගැන කතා කරලා ડોක්ටර්ට මතක ඇති මේ අපි කතා කළා සමහර වෙලාවට කොන්ෆ්ලික්ට් අවස්ථාවල ගැටුම්කාරී අවස්ථාවලදී අපි ටිකක් පැසිව් කමියුනිකේෂන් ස්ටයිල් එකක් තමයි අපිට ගොඩක් උදව් වෙන්න පුළුවන් මේ අවස්ථාව මැනේජ් කරගන්න අපිට. ඒ වගේම ඇග්‍රෙසිව් ගැන කතා කරනකොට අපි හිතමුකෝ ડોක්ටර් හදිසි අවස්ථාවක් කියලා. තමන් ඉස්සරහට ඇවිල්ලා ඇග්‍රෙසිව් විදිහට ඒකේ පාලනය අතට අරගෙන මම හිතන්නේ අනිතව මෙහෙවන්න ඒ කියන්නේ හිතන්න හදිසි අවස්ථාවක්. අනතුරකදී. ඒ කියන්නේ කාටවත් රිද්දන්නේ නෙමෙයි. ඒතර ඉන්ටෙන්ෂන් එක තමයි මම හිතන්නේ නේද? ඔව් අනිවාර්යයෙන්. දැන් ඒවා මෙතන එකයි. මොකද මේ කමියුනිකේෂන් ස්ටයිල්ස් අපිට ආවෙත් ඒ එක පරිණාමික අවස්ථාවලදී. ඔව් ඒවා අපිට ප්‍රයෝජනවත් වෙනවා. එතකොට මේක අපි කියන මේ assertive communication style එක ඔපේ default mode එක communication style එක කරගන්න උත්සාහ කරන්න. ඒ වගේම සමහර වෙලාවට අනිත් දේවලුත් අපිට උපකාරී වෙන්නට පුළුවන්. ඉතින් මේක හැබැයි අපේ පළවෙනි දේ තමයි අපිට මතක් කරගන්න අවශ්‍ය අනිත් අය රිදවීමකින් තොරව පුළුවන් තරම් උත්සාහයක් දරන්න ඔබේ communication style එක පවත්වාගෙන මෙතන තියෙන්නේ key point එක. ඒ කියන්නේ අපි sannivedanayේදී හැකි අවම අවස්ථාවේ පවා අපි අන් අය රිදවන්නේ නැතුව සංවේදනය කරන්න තමයි උත්සාහ කරන්නේ. ඒකට තමයි අපි පුහුණු වෙන්නේ. ඉතින් මේ මතක් කිරීමත් එක්ක අද දවසේ අපි ඔබෙන් සමගිව යනවා. අපි ඉස්සරහටත් මේ වගේ රසවත් මාතෘකා එක්ක ඔබත් එක්ක සම්බන්ධ වෙන්නට බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.